ආයුබෝවන් සියලු දෙනාටම. අපේ රටේ බොහොමයක් දෙනා විදේශගත වෙන්න හීන දකිනවා. විදේශගත වෙලා වැඩිදුර අධ්‍යාපනය හදාරන්න හීන දකිනවා. හැබැයි අවාසනාවකට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි මේ ආර්ථික බාධකය. ශිෂ්‍යත්වයක් ලබා ගන්න පුළුවන් නම් වැඩිදුර අධ්‍යාපනය සඳහා කොච්චර හොඳද? ඉතින් අද මම කතා කරන්න යන්නේ වැඩිදුර අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න ශිෂ්‍යත්වයක් ලබා ගන්න කළ යුතු දේවල් 5ක් ගැන. මම හිතන්නේ මේ වීඩියෝ ඉතාම වැදගත් වේවි. ඕනෑම මට්ටමක සිටින ඕනෑම අධ්‍යාපනයක් හදාන සමහරට පාසල් අධ්‍යාපනය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වෙනකොට පෝස්ට් ග්‍රැජුවේට් එකක් වෙන්නත් පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඕනම කෙනෙකුට මේ ටිප්ස් 5 OLHS 5 ටිප්ස් වැදගත් වේවි. අපි කෙනෙක් යමු. පළවෙනි එක තමයි ශිෂ්‍යත්වයක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා නම් කලින්ම සූදානම් වෙන්න. ඒ කියන්නේ early preparation ඉතාමත් වැදගත් වෙනවා. කලින් සූදානම් වෙන්න හේතුව තමයි බොහොමයක් ශිෂ්‍යත්ව ක්ලෝස් වෙන්නේ. වහලා දාන්නේ මාස 8කට අවුරුද්දකට විතර කලින්. ඒ කියන්නේ ඔයාලට ලබන අවුරුද්දේ ඉන්ටේක් එකට යන්න ඕන නම් මේ අවුරුද්දේ ඔයාලට අනිවාර්යෙන් ඇප්ලයි කරන්න වෙනවා. එතකොට එතෙන්දී ඔයාලට ඩොකියුමන්ට්ස් ඒ කියන්නේ ලියකියවිලි ගොඩක් සකස් කරගන්න වෙනවා. ශිෂ්‍යත්වයකට අයදුම් කරනවා කියන්නේ මේ අවසාන මොහොතේ විභාගයක් ලියලා ඒ කියන්නේ විභාගයකට සූදානම් වෙලා විභාගයක් ලියලා පාස් වෙනවා වගේ නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න. ඔයාලට ගොඩාක් සූදානම් වෙන්න වෙනවා. ඉතින් කල් තියලා අඳුරේ අවුරුද්දක් කල් තියලා මේකට සූදානම් වෙන්න පටන් ගන්න වෙනවා. හේතුව තමයි මම හේතුත් කියන්නම්. ඔයාට අනිවාර්යයෙන්ම ඔයාගේ ජීවදත්ත පත්‍රිකාවක් සකස් කරන්න වෙනවා. ඒ වගේම ඔයාගේ අධ්‍යාපනික සහතික ටික ඔයාට සකස් කරගන්න වෙනවා. ඔයාගේ විදේශ ගමන් බලපත්‍රය සකස් කරගන්න වෙනවා. ඒ වගේම ඔයාව රෙකමන්ඩ් කරන අපි කියන රෙකමෙන්ඩේෂන් ලෙටර්ස් කියලා ඔයාව නිර්දේශ කරන මේ ශිෂ්‍යත්වය සඳහා ලිපි කීපයක් ඔයාට සමහර විශ්වවිද්‍යාල කතිකාචාර්යවරුන්ගෙන් ඔයා දන්න විද්වතුන්ගෙන් ගන්න වෙන්න පුළුවන්. සහ ඔයාගේ ඉංග්‍රීසි ප්‍රවීණත්වය නැත්නම් කුසලතාවය සනාථ කරන සහතික ඔයාට ගන්න වෙනවා. ඒ කියන්නේ ඔයාට කල් තියා සූදානම් වීම ඉතාම වැදගත් වෙන දෙයක්. ඒක නිසා ශිෂ්‍යත්වයක් ඔයා ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන්ම ඔයා කළ යුතු දේ තමයි කලින් සූදානම් වීම. දෙවෙනි එක අනිවාර්යයෙන්ම ඔයාගේ ඇකඩමික් රෙකෝඩ්ස් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ අධ්‍යාපනික වාර්තා ඔයා තබා ගත යුතුමයි. මෙතෙන්දී දැන් ගොඩක් දෙනෙක් පැනික් වෙන්න පුළුවන්. මම ශිෂ්‍යත්වයක් දාන තරම් මං සුදුසු නෑ, මගේ ප්‍රතිඵල හොඳ නෑ. ඒ කියන්නේ අපි කියමු විශ්වවිද්‍යාලයක නම් ෆස්ට් ක්ලාස් එකක් නෑ, පළමු පන්ති සමාර්ථයක් නැහැ කියලා මිත්‍යාමතයක් වගේ යනවා. නෑ, මෙතෙන්දී හොඳනම තේරුම් ගත යුතු දේ තමයි ඔයාට ෆස්ට් ක්ලාස් එකක් නැත්නම් GPA එක හයර්ස්ම තියෙන්න ඕනේ නෑ ශිෂ්‍යත්වයකට දාන්න. මෙතෙන්දී බලන්නේ ශිෂ්‍යත්වයක් සඳහා ඒ කියන්නේ අපි සිලෙක්ෂන් කමිටි කියලා තෝරන කමිටුව බලන්නේ මේ ශිෂ්‍යයා කොයි දිශානතියටද යන්නේ. ඒ කියන්නේ මෙතෙන්දී ඔයා හොඳ GPA එකක් නැතු වුණත් ඔයාට පුළුවන් ඔයා දුර්වල තැනකින් පටන් අරගෙන ඉතාලම හොඳ මට්ටමකින් කියන්නේ ග්‍රේඩ්ස් ටික ඔයාගේ අඩු මට්ටමක ඉඳලා වැඩි මට්ටමකට හදලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාට ලොකු possibility එකක් තියෙනවා, ලොකු ප්‍රවණතාවයක් තියෙනවා මේ වගේ ශිෂ්‍යත්වයක් ලබා ගැනීමට. ඒක නිසා ඔයාගේ අධ්‍යාපනික වාර්තාවල තියෙන අපි ඒකට කියන academic consistency කියලා. වාර්තාවල තියෙන අර ගලා යාම. ඒක නිසා ඔයා බලන්න ඕනේ ඔයාගේ අධ්‍යාපනික සහතික ටික හරියට සකස් කරගන්න. ඉතින් එතෙන්දී අර මං කිව්වාගේ කිසිම විටක සැලෙන්න එපා. ඔයාගේ කියන්නේ ප්‍රතිඵල දුර්වලයි, ෆස්ට් ක්ලාස් එකක් නැහැ, කිසිම ප්‍රශ්නයක් නැහැ. GPA එක අඩු වුණත් ඔයාලට මේකට අයදුම් කරන්න පුළුවන්. හැබැයි ඒකේ කන්සිස්ටන්සි එක බලන්න කොහොමද කියලා. එතකොට හැබැයි මෙහෙමත් කියන්න ඕනේ GPA එක හොඳ නම් සහ පළමු පන්ති සාමාර්ථය තියෙන එක ප්ලස් පොයින්ට් එකක්. ඒ කියන්නේ ෆස්ට් ක්ලාස් එකක් තියෙන ඉතාලම හොඳ ඒවාට අනිවාර්යෙන් පොසිබිලිටි එකක් තියෙනවා ශිෂ්‍යත්වයක් ලබා ගන්න. ඉතින් අර මං කිව්වාගේ දුර්වල තැනකින් පටන් අරගෙන ස්ට්‍රෝං ලෙවල් එකකින් ඉවර කරලා තියෙනවා නම් ඉතාලම ධනාත්මක ඉඟියක් දෙනවා මම මේකට කැප වෙන හොඳ දක්ෂ ශිෂ්‍යෙක් කියන එක. එහෙනම් academic consistency is the second factor. තුන්වෙනි එකට අපි යමු. තුන්වෙනි කාරණාව තමයි ඇත්තටම ඔයාගේ ඉංග්‍රීසි ප්‍රවීණතාවය, කුසලතාවය.
හොඳට මතක තියාගන්න මෙතනදී ඔයාලට ඔයාගේ ඉංග්‍රීසි කුසලතාවය සනාථ කරන්න පුළුවන් විභාග තියෙනවා. ඒ ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් දන්නවා ඇති. දන්නේ නැත්නම් IELTS exam එක, TOEFL exam එක සහ තියෙනවා ඊටත් වඩා අමතර ක්‍රමවේද තියෙනවා. මෙතන මේ විභාගවල විශේෂයෙන්ම IELTS තමයි ගොඩක් දෙනෙක් කරන්නේ. IELTS මේ විභාග සඳහා සූදානම් කරන පාඨමාලා තියෙනවා. හැබැයි ඒකත් මතක තියාගන්න මේ පාඨමාලා තියෙන්නේ ඔයාගේ ඉංග්‍රීසි කුසලතාවය වැඩි දියුණු කරන්න නෙවෙයි. ඉංග්‍රීසි මේ විභාගයට සූදානම් කරවන පාඨමාලා. එතෙන්දී උදාහරණයක් විදිහට අපි ගත්තොත් IELTS exam විභාගයේදී එතෙන්දී ප්‍රධාන components හතරක් තියෙනවා. reading, writing, listening and speaking. එතකොට ඔය හතරේ ඔයා කොච්චර ප්‍රවීණද කියලා පෙන්වන්න ඕනේ. බොහොමයක් වෙලාවට ශිෂ්‍යත්වයකට නම් මෙතෙන්දී ඔයාගේ මට්ටම 6.5 එහෙම නැත්නම් 7 ඉල්ලන ශිෂ්‍යත්වයක් තියෙනවා. ඒ කියන්නේ මේ මට්ටම ප්‍රූව් කරන්න ඔයා විභාගයේ මේ මට්ටමින් සමත් වෙන්න ඕනේ. ඉතින් ඔයා බලාපොරොත්තු වෙන ශිෂ්‍යත්වයකට අයදුම් කරන්න විදේශගත වෙන්න අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි කුසලතාවය නැත්නම් ඉංග්‍රීසි ප්‍රවීණත්වයට පත් වෙන්න පටන් ගන්න. අදම පටන් ගන්න. මේ සඳහා සූදානම්. ඒ කියන්නේ ඉංග්‍රීසි ෆ්ලුවන්ට් වෙන්න. ෆ්ලුවන්ට් වෙන තරමට ඒ කියන්නේ ප්‍රවීණ වෙන තරමට ඔයාට පුළුවන් මේ අවසාන මොහොතේ ඉංග්‍රීසි ඒ කියන්නේ මේ TOEFL හෝ IELTS විභාගයට සූදානම් වෙන අපි කියන ක්‍රෑෂ් කෝසස් තියෙන කෝස් එකකට ගියා. සූදානම් වුණා. එහෙම නැත්නම් ඔන්ලයින් පුළුවන්. සූදානම් වුණා. විභාගය කරා. සහතිකය ගත්තා. ඇප්ලයි කරා. ඒක නිසා ඉංග්‍රීසි කුසලතාවය ඉතාමත් වැදගත් වෙන තුන්වෙනි කාරණාව. මෙන්න හතරවෙනි කාරණාව ඉතාම වැදගත්. හේතුව මම කියන්නම් බොහොමයක් දෙනෙක්ව තෝරනවද ශිෂ්‍යත්වයට නැද්ද කියන තැන මෙන්න මේක. මොටිවේෂන් ලෙටර් එක. ඒ කියන්නේ අපි කියන අභිප්‍රේරණාත්මක ලිපිය කියලා. එතකොට ඔයා ඒ කියන්නේ මෙතනදී ඔයා කියන්නේ ඇයි මම මේකට එන්නේ? ඇයි මම මේකට අයදුම් කරන්නේ? ඔන්න ඔය කාරණාව මෙතන දෙනවා. අර මං කිව්වා වගේ බොහෝමයක් ශිෂ්‍යයාවන් අසමත් වෙන තැන තමයි ශිෂ්‍යත්වයක් නොලැබෙන තැන තමයි මෙන්න මේක. කියන්නේ මෙතන හරිය ප්‍රවේශම් වෙනුනේ. මෙතනදී ඔයා මේ දෙන මොටිවේෂන් ස්ටේට්මන්ට් එක නැත්නම් ලෙටර් එකකින් ගොඩක් දේවල් ඔයාලට කියන්න පුළුවන්. හොඳට මතක තියාගන්න මේ ලිපිය සූදානම් කරනකොට කිසිම විටක අපි කියන්නේ පල්ලහැලි නියනවා කියලා. එහෙම දේවල් ලියන්න එපා. අනවශ්‍ය දේවල් කිසිම දෙයක් ලියන්න එපා. ඒ වගේම කොපි පේස්ට් කරන්න එපා. කොහෙන්වත් කියන්නේ හදපු එකක් පේස්ට් කරන්න එපා. එතකොට ඒක ෆේල් වෙන්න අනිවාර්ය ප්‍රධාන කාරණා. මෙතෙන්දී ඔයා කියන්න ඕනේ ප්‍රධාන කාරණා ටිකක් තියෙනවා. මම ඒක කියන්නම්. පළවෙනි දේ තමයි එක්සැක්ට්ලි කියන්න ඔයා කවුද? දෙවෙනි කාරණාවේදී ඔයා කියන්න ඇයි මේ ශේෂ්ත්‍රයට මං අයදුම් කරන්නේ? ඒක එතනදී ඔයා කැමති ඇයි මේකට? ඔයාගේ ඉන්ට්‍රෙස්ට් එක, ඔයාගේ අරමුණු, ඔයාගේ ඉලක්ක, ඒ ඉලක්කත් එක්ක මේක සම්බන්ධ වෙන්නේ කොහොමද? ඔන්න කාරණා ටික. තුන්වෙනි එක තමයි ඇයි මේ රට? මේ රටට ඇයි මං ඇප්ලයි කරන්නේ? ඇයි මේ විශ්වවිද්‍යාලය? ඒකටත් හේතු අනිවාර්යෙන් හදන්න වෙනවා ඔයාට. මේ රටේ මෙන්න මේ වැදගත් කාරණා තියෙනවා. මෙන්න මේ විශ්වවිද්‍යාලේ මේ වැදගත් කාරණා තියෙනවා. ඒක නිසයි මම මේ වලට ඇප්ලයි කරන්නේ, ආයුම් කරන්නේ කියන එක. අනිත් දේ තමයි වැදගත්ම දේ ක්‍රිටිකල් අපි කියන හරිම විචාරශීලී වෙන මේ කාරණාවේදී මම මේ කියන්නේ උපාධිය මේ කියන ශිෂ්‍යත්වය ලබන මේ උපාධිය සම්පූර්ණ කළොත් ඒ සම්පූර්ණ කිරීම හරහා ලබා ගන්න දැනුම කොච්චර වැදගත් වෙනවද මගේ රටට, මගේ ශ්‍රී ලංකාවට කොච්චර වැදගත් වෙනවද මේ අධ්‍යාපනය. එතකොට after completion of the studies, so how far it will be important. කොච්චර වැදගත් වෙනවද? ඉතින් ඒක හතරවෙනි කාරණාව. ඉතින් එතෙන් ඒක නිසා මොටිවේෂන් ලෙටර් එක ගැන ගොඩාක් දුරට ඒ කියන්නේ මම කියන්නේ 100,000ක් විතර සැලකිලිමත් වෙන්න. ඔන්න මම එනවා පස්වෙනි කාරණාවට. පස්වෙනි කාරණාව තමයි දැන් බොහෝ දෙනෙක් හිතන්නේ ශිෂ්‍යත්වයක් කියන්නේ අධ්‍යාපනයමයි කියලා. නෑ. මම තුමතාවක් කියනවා. හේතුව අමතර ක්‍රියාකාරකම් අනිවාර්යයෙන්ම සැලකිල්ලට භාජනය වෙනවා ශිෂ්‍යත්වයක් ප්‍රදානය කරනකොට. ඒතර එහෙමනම් ඔයා පාසල් අධ්‍යාපනයේ නිරත වෙන ශිෂ්‍යයාවක් නම් විදේශගත වෙන බලාපොරොත්තු වෙන දැම්ම පටන් ගන්න ඔයා කොච්චර නායකත්ව නැත්නම් එහෙම නැත්නම් ඒක අපි කියන එක්ස්ට්‍රා කරිකුලර් ඇක්ටිවිටීස් අමතර දේවල් කොච්චර කරලා තියෙනවද කියන එක.
ඉතින් එතැන්දිවා වෙනම ක්‍රීඩා කරන්න පුළුවන්. ඕනම ක්‍රීඩාවක් නිරත වෙන්න පුළුවන්. ඒ ක්‍රීඩා කළා උසස් මට්ටමට යන්න පුළුවන් නම් විශේෂයෙන්ම සමස්ත ලංකා මට්ටමට ගිහපු සහතික වගේ ගන්න පුළුවන්. ඒකෙන් කියවෙන්නේ සමස්ත ලංකා යන්න ඕනේ කියලා. නමුත් ඒ වගේ දේවල් තියෙනවා. ඊට අමතරව අපි කියන්නේ ක්‍රීඩාම වෙන්න ඕනේ නැහැ. සමහර තැන්වලදී අනායකත්ව තනතුරු දරපු දේවල් වෙන්න පුළුවන්. සභාපති ලේකම් ඔය වගේ දේවල්. ඒ අමතර ක්‍රියාකාරකම් පිළිබඳ හැබැයි සහතික තියෙන්න ඕනේ. ප්‍රූෆ්ස් තියෙන්න ඕනේ. ඒ ප්‍රූෆ්ස් ඔක්කොම එකතු කරන්න. ඒක සමහරට වොලන්ටියර් වෙන්න පුළුවන්. ස්වේච්ඡාවෙන් යම් දෙයක නිරත වෙලා ලබාගත් පුහුණුවක් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් දැන් කරන්න පටන් ගන්න පුළුවන්. ශිෂ්‍යත්වයක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද මම කතා කරේ ඔයගලන්ට විදේශ අධ්‍යාපනය ලබා ගන්න යනකොට ඔයාට වැදගත් වෙන, ඒ කියන්නේ ශිෂ්‍යත්වයක් ලබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ ශිෂ්‍යත්වයක් ලබා ගැනීම සඳහා භාවිතා කියන්නේ අනුගමනය කළ යුතු වැදගත් වෙන කාරණා පහක්. එහෙමනම් දිගටම රැඳී සිටින්න මගේ YouTube channel එකත් එක්ක subscribe කරන්න. මේ වගේ ඔයගලන්ට අනාගතේ වැදගත් වෙන බොහොමයක් දේ මම අත් එක්ක ෂෙයා කරගන්න සූදානම් වෙන සුබ දවසක් සිදු කරන්න.